කරු සිවිල් බුද්ධි පෙරමුණ එළියේ පක්ෂ විපක්ෂ දේශපාලනයක් කළාට මෙන්න මේක ඇතුලේ එමෙ නැත්තම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පක්ෂ විපක්ෂ දෙගොල්ලම එකතු වෙලා හොරා කරනවා කියලා දැන් අපිට කියන්න පුළුවන්. ඒකට මොකද හේතුව? පහුගිය ආණ්ඩුව කාලේ හිටපු GM කෝටි 234ක මුදලක් හොරා කාලා දිනනවා. ඒක අහුවෙන්නේ මොකේද? පහුගිය කෝප් කමිටුවේදී. විවිධාකාර ක්‍රම මගින් මේ හොරකම කළා දිනනවා. සාමාන්‍ය පනතට අනුව රැකියා ඒජන්සි එකකට වඩා වැඩි ප්‍රමාණයක් දාගන්න බෑ. හැබැයි මේගොල්ලෝ ලක්ෂ 25ක් පමණ පලාවක් අරගෙන රැකියා ඒජන්සි දෙක ප්‍රමාණයක් දාගන්න ඉඩ තියලා තියෙනවා. ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයන් බිල්ලට තියලා මේගොල්ලන්ට පුහුණුව නොදී අතේ යටි මුදල් ලබාගෙන ඉදා ඉක්මනට රැකියාවට පිටත් කළා කෝටි ගණනක වංචාවක් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕමාන සහ ඩුබායි තානාපති කාර්යාලවල ඒ සේෆ් හවුස් වල බිල්පත් කෝටි 13කට අධික ප්‍රමාණයක් ලංකාවට වෙන්නේ නැතුව වංචාවක් කළා තියෙනවා. මේ සියලු වංචාවන් කළා කරන අතරතුර සාමාන්‍ය අධිකාරිවරයා චක්‍රලයක නිකුත් කළා තියෙනවා. ඔහුගෙන් පහළ තනතුරු වල කිසිම කෙනෙක්ට විගණකාධිපතිද උත්තර දීම තහනම් කියලා. ඒ මොකද විගණනයට ගියොත් මේ හොරකම් අහු වෙනවා. ඒ වගේම රැකියාව වෙළඳපොළ තියලා ලබාගත් දත්ත ඒජන්සි වලට දීලා තියෙනවා. ඒ ලබාගත් දත්ත වලින් ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි රාජ්‍ය රැකියා ඒජන්සියට විදේශගත කරලා තියෙන්නේ. මේ ආකාරයෙන් එකී නොකී මෙකී මහා පරිමාණ වංචා කරපු හොර කණ්ඩායමක් ඉන්න හොර කුලක් තමයි මේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ. අපිට පුදුමේ තියෙන්නේ වීරි අලින්ට විහිනා වයනවා වගේ දැන් ඇවිල්ලා ඉන්න පිට 8 වෙනි දවසට 8 වෙනි දවසට එනකොටත් මාලිමාවේ සභාපතිගේ හැරිලා නෑ තාම. ඊට කලින් ආණ්ඩුවේ GM ඇතුළු හොර නඩේ පන්නන්න. එහෙමනම් දැන් මේක තමයි මම පටන් ගන්නකොට කිව්වේ දැන් මේ පරණ ආණ්ඩුවයි අලුත් ආණ්ඩුවයි හොරු දෙගොල්ලෝ එකට එකතු වෙලා මේගොල්ලෝ රැකගෙන ඇතුළේ අස්සට වැඩේ කරගෙන යනවා. ඒ දේ කරන්න නෙමෙයි අපි නව ආණ්ඩුව පත් කළේ. මේ ආණ්ඩුව රැක ගන්න ඕනි. ජනාධිපතිතුමා මේක දන්නේ නැත්නම් අපි දැනුවත් කරන්න ඕනි. විදේශ ඇමතිතුමා තාම මේ සම්බන්ධයෙන් දැනුවත් නැත්නම් දැනුවත් කිරීම උදෙසා තමයි අපි අද දවසේදී මෙතෙන්ට ආවේ. තව දුරටත් මේ හොරු රැකගෙන ඉන්නවා නම් අපි මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා. ඉදිරියේදී දුම්මල සත්‍ය ආරම්භ කරනවා. දුම්මල සත්‍ය ආරම්භ කරනවා. මුංග දුම්මල ගහලා හරි පන්නන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ලබන සතිය වෙනකොටත් මේ හොරු කණ්ඩායම අයින් වෙලා හිටියේ නැත්නම් එහෙම දුම්මල සතිය ආරම්භ කළා. දුම්මල ගහලා හරි මේ හොරු අල්ලන්න අපි සූදානම් වෙනවා. මට හිතෙන විදියට මේ සභාපතිවරයා තමයි මාලිමාවේ මලගමට පළවෙනි අනේ ගහන්නේ මේ හොරු රැකලා. එහෙමනම් ඒ දේ කරන්න ඉඩ තියන්න එපා කියන එක තමයි අපි අද දවසේදී ඉල්ලා සිටින්නේ.